YouTube channel. ඉතින් අද මගේ නිවාඩු දවසක් ඊ සන්ඩේ. ඉතින් ඊයේ හස්බන්ඩ් නිවාඩු අපි දෙන එජුරක් එළියට ගියා. අද මම ගෙදර අද හස්බන්ඩ් වැඩ. ඉතින් මම හිතුවා අද මගේ දවස ගෙවෙන විදිය ඔයාලත් එක්ක වීඩියෝ එකකින් ගේන්න. ඉතින් මම කලින් දවසේ මේ උයලා තිබ්බේ මම අපිට වැඩිපුර ඉව්වා. මොන හරි චිකන් එකක් හදන්න ඕනේ. දැන් වෙලාව 10:00 විතර ඇති. මම ටිකක් නිදාගත්තා. හස්බන්ඩ් උදේ මම හැරුවෙත් නෑ. එයා වැඩට ගියා. අපි බලමු මොනවද අද දවසේ වෙන්නේ කියලා. මාත් එක්ක ඉන්න. දවස් ටිකේම වහිනවා. රස්නේ පටන් ගන්න හින්දා වෙන්නේ නැති. ඊයේත් වැස්ස අද උදේත් වැහැලා. හෙට මට වැඩ හෙටත් උදේ වැස්සොත් තමයි පාවෙන්නේ. මං හිතුවා චිකන් එක හදලා තියන්න කියලා. මොකද මේ එයා 12ට කන්න එනවා 12 වෙද්දී. ඉතින් මේ චිකන් එක විතරයිනේ ටක් ගාලා හදලා වොෂ් එකක් දාගන්න කියලා. මෙහෙම මට උදේට එකක් හදා ගන්නවා. මොකද බඩගිනි. ලංකාවේ කඩේකින් මට වළඳ ගන්න හම්බුණා. මේ චිකන් මොන හරි මාළු මොන හරි චිකන් එහෙම හදනකොට මම මේකේ හදනවා. මෙහෙ නැත්තම් බලන්න නැහැ ඉතින් ගන්න. චිකන් එක හදාගෙන වොෂ් එකක් දාගෙන පළ හිටවන්න තියෙනවද? ටික දවසක් ඉඳන් බලන් හිටියේ. ඊයේ තමයි ගිහලා පස් ගෙනාවේ. ඉතින් අපි දැන් ඉක්මනට චිකන් එක හදාගමු. නැත්නම් හරි ආව ගමන් දොර අරගෙන එන්නේ බඩගිනි ගන්න. චිකන් එක හදලා ඉවරයි. ඉතින් කියන්නකෝ ළමයි කොහොමද ඔයගොල්ලන්ට මොනින් මොනවද මගේ වීඩියෝස් හොඳද? මන් දාන ඒවා මන් දන්නේ උඩ ආසාවෙන් බලනවද නැද්ද කියලා. මගේ යාළුවෝ ටික නම් ඉතින් ආසාවෙන් බලනවා. මම දන්නේ අනිත් කට්ටිය කොහොමද කියලා. මම ඔයාලගෙන් අහන්නේ හිටියේ මගේ වීඩියෝස් හොඳයිද කියලා. ගන්න එළියට යමු. අර මම පැල වගේක් හදනවයි කියලා කිව්වනේ. ඒකට පඩු එකක් මදි. පඩු කියලා කියන්නේ මේ මම පැල ගෙනල්ලා තිබ්බේ. මේ එළවලු පැල ටිකක් හදන්න තමයි ඉන්නේ. හොඳටම වහිනවා. ළඟට තමයි යන්නේ බඩු ටිකක් ගන්න. අපි එතනින් ගිහලා හම්බෙමු. මොකද මේ වාහනේ යනකොට මේ ඩ්‍රයිව් කරනකොට මේ ෆෝන් එක පාවිච්චි කරන්න එපා කියලා මහත්තයා මට බැනවෙතුණානේ. ඒක නිසා මේ වීඩියෝ එකෙත් මෙහෙම ෆෝන් එක පාවිච්චි කරනවා දැක්කොත් එහෙම මට ආයෙ බෑන් අහන්න වෙනවා. එහෙනම් අපි බඩු ගන්න තැනදී හම්බෙමු. වහිනවා.
උන්නාවා මම පාකින් එකේ නැවතුවේ මේ ෂොප් එකේ ගාම තියෙන පාකින් එකේ. ලේසි එතකොට. මේකේ හැම එකම 100යි ළමයි. कुकिंग शीट ළමයි මේ ලස්සන ඒවානේ. එතන ඉක්මනට යනවා. මොකද මම ආවේ ගෙදරට බඩු ගන්න යන පෝච්චිය. පෝච්චි උඩ බලන්න. දැන් අනවශ්‍ය බඩු දෙක තුනක්ම ගත්තා. මම ආවේ ළමයි මෙන්න මේකක් ගන්නවානේ. මේක එක සයිස් එකක් තියෙනවානේ. මට ඕනේ පොඩි එකක්. මේක හොඳයි වගේනේ. මේක. පෝච්චි ගත්තා. පෝච්චි තුනක් ගෙදර තියෙනවා. ඒ වුණාට කන්නාවේ පැල හිටවන්න බඩු ගත්තේ අදාළ නැති බඩු. කොහොම තමයි හැමදාම. ඒකට ගියාම ගන්න හිතෙනවානේ එක එක ඒවා. ලස්සන ඒවා තියෙනවා ගන්න. ඉතින් එතන ඒ වැඩ ටික ඉවර වෙලා මම මේ ගෙදරට අර පෝච්චි වල දාන්න එළවලු පැල වගේක් බලන්න ආවා. ඉතින් ඒ මෝල් එකත් එක්කම එහා පැත්තේ තියෙන මේ ෂොප් එකට තමයි ආවේ. මේකේ ඉතින් ගොඩක් අර පැල ಜಾති තියෙනවා, ලස්සන ඒවා තියෙනවා. අර ගේ ඇතුලේ තියෙන ඒවා, එතකොට මල් පැල, හරි ලස්සන පැල තියෙනවා. මම කලින් දවසෙත් ඇවිල්ලා ගේ ඇතුළට තියන්න මේ පොඩි පැලයක් අරන් ගියා. ඊට පස්සේ දැන් මම මේ ආවේ ආයේ පොඩ්ඩක් එළවලු පැල ටිකක් අරන් යන්න. මේකේ ඇතුලේ පැල තිබ්බේ නැහැ. මේ සීඩ්ස් තියෙන්නේ අර මේ ඔය එක එක එළවලු වල. මම ඔය බලන්න ආවේ තක්කාලි එහෙම මොන හරි තියෙන ඒවා. මේ විතර ඇතුලේ තියෙන ඒවා හරිම ලස්සනයි යන්නේ. ගෙදර මේ ගෙදරට තිබ්බම මාර ලස්සනයි. ඉතින් අපේ ගෙදර එහෙම ගොඩාක් ලොකු නැති හින්දා ඉතින් මේ වගේ ලොකු දේවල් ගිහලා තියන්න බෑ. ඊට පස්සේ මෙතන වැඩේ ඉවර වෙලා මෙතනින් එළියේ තියෙනවා මට වහින හින්දා වීඩියෝ කරගන්න බැරි වුණා. එළියේ තියෙනවා එළවලු පැල, එතකොට මල් පැල, ඒ වගේ ගොඩක්. එතනින් ඊට පස්සේ මම වම්බට පැලයකුයි තක්කාලි පැලයකුයි ගත්තා. එතන තිබිලා ඊට පස්සේ ඔක්කොමත් ඉවර වෙලා හිමීට ගෙදර ආවා. එතකොටත් එළියේ හින වැස්ස. මං ඇතුළට යනකොට වැස්සේ නැහැ. එළියට ගිය ගමන් වැස්සා. මම ආවේ එළවලු අර සීඩ්ස් ඒවා මොන හරි හිතවන්න පුළුවන් ඒවා මොනවාරි තියෙනවද කියලා බලන්න. විස්පල වගේක් තමයි දාන්න හිතන් ඉන්නේ. ලොකුවට ඉතින් අර
වත්තක් නැති හින්දා අර පෝච්චි වල හිටවන හින්දා මොන හරි පොඩි දෙයක් මේ මල් මේ එළවලු තක්කාලි තිබ්බනේ මේකේ එක එක බඩු එක එක જાති තියෙනවා මේ පොඩි බල්පටවුන්ට තියෙන ඇඳුම් හරිම කියුට් අනේ මෙතන මං හිතන්නේ වීඩියෝ කරන්න දෙන්න නැහැ මෙතන අර චූටි බල්පටවු එහෙම ඉන්නවා මට ඔය ඉන්නේ ඕවල කොම බල්පටවු විකුණන්නේ තියෙන අය පෙළ ගන්න ගියා වගේ හොඳටම දෙමුණා වහිනවා හයියෙන් වැස්සා කුඩේවත් තරං ගියේ නෑ මේ චුට්ටු චුට්ටු පොදයක් ගැහුව නිසා දැන් හයියෙන් වැහින්න ගත්තා හොඳටම වැස්සා තෙමුණත් එක්ක මේ වගේ වල ලොකුවට නැහැ අනේ මේ වගේ තියෙන දැන් තියෙනවා එහෙනම් මම මේ කුස්සියක් ලස්සනට එල්ලන්න ඕගේ ගත්තේ පෝච්චියක් ගත්තා මේ ඔක්කොම 100යි මේක මේ ළමයි මම මේ සීනි දාන්න ගත්තේ මේ සීනි දාන්න තියෙන එක ටිකක් පරණයි ඒක දකිද්දි මට එහෙම ඉන්න බෑ අලුත් එකක් ගන්න ඕන එකේ හිටියේ ඉතින් මම දැන් ගිහලා ගත්තා ඊට පස්සේ මේ පොඩි බෝතල් ටිකක් ගත්තා මේ අර කඩුමුංගු කරාබනටි යන්නේව දාන්න මම ගෙදරත් මේක තියෙනවා මේ කුරුඳු දාලා තියෙන එක මේ කරාබනටි දාලා තියෙන මෙන්න මේක චූටි එක ඉතින් මම මේ දෙක ගත්තා චූටි පත්‍ර දාන එකක් ගත්තා ඊට පස්සේ මම ගිහින් පැල ගත්තානේ මල් පැල මේක දැන් හිටවන්න ඕනේ මගේ රෝස් පැලයක් තිබ්බා ඒක මැරුණා මම හිතන්නේ ඒකට අර පොහොර හැමතිස්සෙම දාන්න ඕනේ අන්තික මම එහෙම පැල හදලත් නැහැ මේක ළමයි තක්කාලි පැලයක් ගෙනල්ලා හිටවන්න වම්බට පැලයකුත් ගත්තා බලමු හොඳට හිට වේද කියලා මම ආසයි මේ ගානින්නට සරිනංගෙන් ඉස්සරලා මම උන්ට ආසයි මේ තියෙන්නේ මල් වලට දාන පොහොර මේ තියෙන්නේ එළවලු වලට දාන පොහොර ඒ වගේ වෙන් කරලා තියෙන්නේ මල් වලට එළවලු වලට කියලා ඊපස්සේ මේ පස් එකක් ගත්තා මට මල් වලට දාන පස් තියෙනවා හැබැයි එළවලු වලට දාන පස් නැහැ එහෙනම් මේ පස් එකක් ගත්තා අපි තව ටිකකින් බලමු මේවා ටික හදලා දැන් බැස්ස බලන්න මොනවා හරි වැඩක් කරන්න ගියාම බහිනවා ආද බා හයි හලෝ බස් පැවුවා අසාවෙන් හිටියද පැය ටික හිටවන්න මේ කම්මලිකම පැත්තකට දාලා මේ කොම එළිය දානවා හිටවන්න වැස්සත් පායලා නිසා පස් ටිකක් තියෙනවා ඒක මේ පස් මේවා මේ අද මල් වලට දාන ඒවා මේ ටික අයින් කරගන්න
මේ පැලේ හිටවන්න කලින් ටිකක් දාන්න කියලා තියෙනවා. ඉතින් මට ඒක දාන්න බැරි වුණා. ඒ වුණාට කමක් නැහැ. අපි උඩින් දාමු. ගත් එකේ දාමු ඉතින්. මේකේ ග්‍රෑම් ගානවලු කියලා තියෙනවා නේ. මම බලන්න ඉතින් ගානවල තමයි. ඉතින් අද දවසේ වීඩියෝ එක ඔන්න ඔහම ඉවර වෙනවා. ඉතින් ඔයාලට ගොඩාක් thank you මගේ වීඩියෝස් බලනවට, මට support කරනවට. ඉතින් අද දවසේ වීඩියෝ එකෙන් ඔන්න ඔච්චරයි. ඉතින් අද මගේ දවස ගෙවන විදිය තමයි මම ඔයගොල්ලොත් එක්ක බෙදාගත්තේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye. මතකද මාව subscribe කරලා තියාගන්න.